ඉතින් සුබ දවසක් හැමෝටම ඔගොල්ලෝ හැමෝම හොඳින් නැති කියලා හිතනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ අවුරුද්දේ කවද්ද ග්‍රීන් කාඩ් ලොටරි වලට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැම අවුරුද්දෙම DV ලොටරි එකට ඇප්ලයි කරන්න තියෙන්නේ early October to early November කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ගිය අවුරුද්දේ ඇප්ලයි කරන්න තිබුණේ ඔක්තෝබර් 2 වෙනිදා ඉඳන් නොවැම්බර් 7 වෙනිදා වෙනකන් තමයි මේ පීරියඩ් එක ඕපන් වෙලා තිබුණේ. හැබැයි දැන් අද ඔක්තෝබර් මාසයේ පළවෙනි සතිය අවසන් වෙන්නත් ඔන්න මෙන්න තියෙන්නේ. ඒ තාම ඔක්තෝබර් ඩේට් එකක් සඳහන් කරලා නැහැ ඔෆිෂියල් සයිට් එකේ DV ලොටරි එකට ආයුධම් කරන්න කියලා. ඉතින් මේකට හේතුව වෙන්න පුළුවන් ගොඩක් දේවල් ඇමරිකාවේ චේන්ජ් වෙලා තියෙනවා මේ දවස්වල. ඔව් ඇත්තටම මේ දවස්වල ඇමරිකන් ගවර්න්මන්ට් එකේ ෂට්ඩවුන් එකක් යනවා. ඒ කියන්නේ ෂට්ඩවුන් එකක් කියන්නේ ඒක වෙන්නේ ඇමරිකන් ගවර්න්මන්ට් එකේ ෆන්ඩ්ස් ඒ කියන්නේ බිල්ස් කොංග්‍රස් එකෙන් අප්‍රූව් කරේ නැති වුනහම එතකොට ඒ එසෙන්ෂල්ස් ඒ කියන්නේ ඒ සර්විස් පවත්වාගෙන යන්න මුදල් නිකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ වෙනකොට එසෙන්ෂල් සර්විස් විතරයි ගවර්න්මන්ට් එකෙන් පවත්වාගෙන යන්නේ. අනිත් ඒවා ගොඩක් ඒවා නතර කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් මේක පිළිබඳ අප්ඩේට් එකක් සයිට් එකේ තාම නැත්තේ. ඉතින් කලින් කිව්වා වගේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 2 වෙනිදා මේක ඕපන් වෙලා තියෙනවා. නමුත් අද දැන් ඔක්තෝබර් අපි මේ වීඩියෝ එක කරද්දී ඔක්තෝබර් 5. එතකොට අද වෙනකොටත් තාම සයිට් එකේ කිසිම අප්ඩේට් එකක් නැහැ. 2027 ග්‍රීන් කාඩ් ලොටරි එක ඕපන් වෙන්නේ කවද්ද කියන ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඕපන් වෙන්නේ කවද්ද අවසන් වෙන්නේ කවද්ද කියන එක පිළිබඳ සඳහනක් තාම ඔෆිෂියල් වෙබ්සයිට් එකේ නැහැ. ඉතින් මේක හේතුවක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ අප්ඩේට් එක නැත්තේ මොකද ගවර්න්මන්ට් එකෙන් මේ වෙනකොට කරගෙන යන්නේ අත්‍යවශ්‍ය සේවා පමණයි. අනිත් ඒවා ඔක්කොම සමහර ඒවා අත්හිටවලා තියෙනවා, සමහර ඒවා ස්ලෝ ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හේතුව වෙන්න පුළුවන් මේක තාමත් මේ ගැන සඳහනක් නිශ්චිත විස්තරයක් නැත්තේ. ඔව් ඇත්තටම අපිත් බලාගෙන ඉන්න කවද්ද ඕපන් කරන්න කියලා. අපෙන් ගොඩක් කට්ටිය මැසේජ් කර අහනවා කවද්ද ඕපන් කරන්නේ ඇප්ලයි කරන්න මේ ඊළඟ අවුරුද්දට කියලා. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා සයිට් එක අප්ඩේට් වෙයි ඉක්මනට කියලා. ඉතින් බලාපොරොත්තුවක් තියාගෙන ඉමු ඉක්මනට ඩේට් එකක් ඒගොල්ලෝ දායි මෙදා ඉඳන් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මොකද ඇත්තටම ලංකාව වගේ රටක ඉන්න හැමෝටම ලොකු chance එකක් green card කියන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු කවද්ද මේ ඩේට් එක launch කරන්න කියලා. ඇත්තටම ගොඩක් sites වල සඳහන් කරලා තියෙනවා මේ සැරේ green card process එක ටිකක් වෙනස් වෙයි කියලා. මොකද වෙන අවුරුදු වල passport එහෙම ඕනේ උනේ නැහැ. ඒ වුණාට මේ අවුරුද්දේ ගොඩක් changes වෙයි කියලා prediction කරලා තියෙනවා. ඉතින් ඒ changes එක මොනවද අප්ඩේට් වෙන්නේ කියලා අපි ඇත්තටම සඳහන් කරොත්. ඔව් ඇත්තටම මේ වර්තමාන ඇමරිකානු රජය ඉමිග්‍රේෂන් පිළිබඳ හරි ස්ට්‍රික්ට් පොලිසි එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ අවුරුද්දේ ග්‍රීන් කාඩ් වලට නැවත පාස්පෝර්ට් ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකට පාස්පෝර්ට් රික්වයර්මන්ට් එක ඇඩ් වෙයි කියලා ගොඩක් තැන්වල සඳහන් වෙනවා. නමුත් තාම ඔෆිෂියලි හරියට මේක ගැන ස්ථිර වශයෙන් විස්තරයක් නැහැ. නමුත් මේක මම හිතන්නේ දැනට අවුරුදු 5කට කලින් 5කට හරි 3කට කලින් වගේ තිබිලා තමයි අයින් කරේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට පාස්පෝර්ට් නම්බර් එකක් ඕනේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔයා වින් කරාට පස්සේ වුණත් ඔයාට පාස්පෝර්ට් එක හදලා ඉන්ටර්විව් එකට යන්න පුළුවන්. ඉතින් නැවත ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකකට පාස්පෝර්ට් එකක් ඕනේ කියන රික්වයර්මන්ට් එක ගෙනේ කියලා ගොඩක් තැන්වල සඳහන් වෙනවා. ගොඩක් වෙබ්සයිට් ඒ ග්‍රීන් කාඩ් ඒ වගේ සම්බන්ධ කතා කරන ගොඩක් තැන්වල සඳහන් වෙනවා. ඊට අමතරව ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක
process එක කියන්නේ එක application එකක් submit කරන්න ඩොලර් එකක් $1. ඒ කියන්නේ ඩොලර් එකක් ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් ගත්තොත් රුපියල් 300ක වගේ මුදලක් අය කරයි කියන එකත් සඳහන් වෙනවා. ඉතින් මේ දෙකම තාම officially විස්තරයක් නැහැ කොහෙවත් මේ දෙක officiallyම මේකට apply ඒ කියන්නේ මේ process එකට ඒ කියන්නේ 2027 green card සඳහා apply වෙනවා කියලා. නමුත් මේ දෙක බොහෝ වෙලාවට 2027 green card වලට application process එකේ process එකට ඇතුල් වෙයි කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒකත් මේක තාම open නොවෙන්න පරක්කු වෙන්න හේතුවක් වෙන්න පුළුවන් මේක කොහොමද කරන්න කියන එක පිළිබඳව. මොකද passport requirement එක නම් ඒගොල්ලන්ට කොහොමද කලින් තිබුණ වගේම ඒක apply කරන්න පුළුවන්. නමුත් මේ $1 amount එක කොහොමද අය කරගන්න කියන එක පිළිබඳ ඒකත් ටිකක් වෙනස් process එකක්. ඉතින් අලුත් process එකක්. ඉතින් ඒකත් application එක update කරන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා ඉතින් කොහොමද මේක අය කරන්නේ? එතකොට මොන මුදල් ඒකකෙන්ද අනිත් රටවල් වලින් ගෙවන්නේ? ඒ පිළිබඳ process එකක් යනවා වෙන්නත් පුළුවන්. ඒක වෙන්නත් පුළුවන් මේක පරක්කු වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඉතින් අපි ඒක ගැන හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් කොහොම හරි තාමත් අද වෙනකොටත් මේ වීඩියෝ එක අපි කරනකොටත් 2027 green cards application period එක open වෙලා නැහැ. ඒ open වෙන්නේ කවද්ද end වෙන්නේ කවද්ද කියන එක ගැන official website එකේ update එකකුත් තවම නැහැ. ඔව් ඉතින් අපිත් බලාගෙන ඉන්නවා කවද්ද open වෙන්නේ කියලා. දැන් 25 දැන් ඉන්ටර්ව් පටන් ගෙන තියෙනවා. ඇත්තටම වෙන අවුරුදු වලට සාපේක්ෂව ඇත්තට මේකට ඒක සතුටට කාරණයක්. ඒ ඉන්ටර්ව් වලට මොන දෙන 25 නෙමෙයි ඇත්තටම 26 ඉන්ටර්ව් ඉවර වුණා සැප්තැම්බර් 30න්. 26 එක ඉන්ටර්ව් පටන් ගෙන තියෙනවා. පළවෙනි EB එක අවුට් වෙලා තියෙනවා. ඒකෙත් සමහර ඩීටේල්ස් අඩුයිනේ. සාමාන්‍යයෙන් කන්ට්‍රි එක විනර්ස්ලා ගාන සයිට් එකේ පබ්ලිෂ් කරනවා. තාම ඒක පබ්ලිෂ් කරලා නැහැ. ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා ඇත්තටම ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ බලාගෙන ගියපුවම. ඉතින් ඕවා එක්ක ඇත්තටම මේ අවුරුදු 26 මේ DS260 සබ්මිට් කරලා ඉන්ටර්ව් යන්න බලාගෙන ඉන්න සහ ඉන්ටර්ව් කෝල් කරලා තියෙන කට්ටියට විශ් කරනවා. ඇත්තටම ඉස්සරහටදී අපි කොහොමද ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ, ෆොටෝස් ගන්න ඕනේ කොහොමද, කොහෙන්ද ෆොටෝස් ගත්තොත් හොඳ, කොහොමද DS260 ෆිල් කරන්නේ, ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද, මේ හැමදේම අප්ඩේට් එකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපෙන් ගොඩ ප්‍රශ්න පර්සනලි මැසේජස් දාලා අහනවා, කමෙන්ට් කරලා අහනවා. ඒ හැම දෙයකටම අපි පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දානවා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයගොල්ලන්ට. green card අත්දැකීම් විතරක් නෙවෙයි ඇමරිකාවේ ලස්සන තැනුත් ඔයගොල්ලන්ට ඉස්සරහදී අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයගොල්ලන්ට වටින දේවල් අපි අපේ channel එක හරහා ගේන්න බලාපොරොත්තු වෙනවා. like එකක් දාන්න, comment කරන්න. ඒවා ඇත්තටම අපිට වටිනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් හැමෝම සතුටින් ඉන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. සුබ දවසක් හැමෝටම. සුබ දවසක්.